ඉරානය සහ ඇමරිකාව අතර මේ දිනවල පවතින යුදමය තත්ත්වය ශ්‍රී ලංකාව වැනි පෙරදිග පිහිටි අප වගේ රටවල් වලටත් වක්‍රාකාරයෙන් බලපාන සේයාවක් අපට දැක ගන්නට තිබෙනවා. පසුගිය දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉරාන යුද නැවක් විනාශයට පත් වුණා. එහිදී රටක් හැටියට ශ්‍රී ලාංකික අපේ රටට අපේ රජයට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව ඒ මානුෂීය සහන සැලසීම අත්‍යවශ්‍ය තත්වයක්ව පැවතුණා. එහිදී රජයක් හැටියට මැදිහත් වෙලා ඒ විපතටපත් ජනතාව රැගෙන එන්න ඔවුන්ට පිහිට වෙන්න රජයේ කටයුතු කළා. ඒක මං හිතනවා ජාත්‍යන්තර සම්මුතියට එකඟව කළ ක්‍රියාවක්. ඒක රටක් හැටියට කළ යුතුයි. ඒ වගේම තවත් නෞකාවක් නැවත ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබුණා. ඉරානයට අයිති නැවක්. එහිදී රජයක් හැටියට ගරු ජනාධිපතිතුමා ඊටාම බුද්ධිගෝචර විදිහට ඊට මැදිහත් වෙලා ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය නොකොට ඒ වගේම යුදමය තත්වයට මැදිහත්ව සිටින බලවත් රටවල් වල කිසිදු රටකට අගතියක් නොවන පරිදි බොහෝ මැදහත් තීරණයකට එළඹ තිබුණා. එම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යන්නත් ඒ වගේම එහි සිටි ඉරාන නැවියන් ආරක්ෂිතව රට තුළට ගෙනල්ලා උන්ට මානුෂීය සහන සලසා දෙන්නත් රජයක් හැටියට ඉදිරිපත් වෙලා තිබුණා. ඒක අපි බෙහෙවින්ම අගය කරන්න ඕනේ. මෙවැනි අවස්ථාවක ඇත්තටම බොහොම අසීරු තීරණයක් බලවත් රටවල් අතර පවතින යුද්ධයකදී ලංකාව වැනි අපේ රටක් ඊට මැදිහත් වීමේදී අතිශය ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ මධ්‍යස්ථ භවෙන් යුක්තව එවැනි තීරණයක් තමයි අවස්ථානුකූලව ගත යුතු වෙන්නේ. එසේනම් කිසියම් ආකාරයක එක් රටකට පක්ෂව අනිත් රටට ප්‍රතිපක්ෂව යම් තීරණයක් ගත්තොත් සමහර විට එහි අනිසි ප්‍රතිඵල වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා රජයක් හැටියට එවැනි මධ්‍යස්ථ තැනක ඉඳලා මානුෂීය වශයෙන් කළ යුතු ඒ සහන ඒ ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව ඉටු කිරීම රටක් හැටියට අපි කළ යුතුයි. ඒ වගේම මධ්‍යස්ථ ප්‍රතිපදාවක් මෙවැනි තැනකදී අනුගමනය කිරීම තමයි වඩාත් කාලෝචිත වෙන්නේ. ඒ වගේම බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට බෞද්ධ රටක් හැටියට අපි ශ්‍රී ලාංකිකයන් හැටියට හැම වෙලේම අපේක්ෂා කරන්නේ 30 අවුරුදු යුද්ධයකින් බැටකාපු ජාතියක් අපි. ඒ නිසා යුද්ධයේ තියෙන ආදීනව අපි දන්නවා. ඒ නිසා හැම විටම අපි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් හැටියට අපේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකයාට දේශනා කළේ මේ මානව වර්ගයාගේ එකමුතුව ඒ වගේම මේ මිනිසත් භවයේ වටිනාකම තේරුම් අරගෙන මේ ලෝක බලවතුන් ලෝක සාමයේ කෙරෙහි අවධානය යොමු කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිඳෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙන උතුම් ඉගැන්වීමක්. ඒ දහම් මග අනුව කල්පනා කරමින් ලෝක සාමය ඇති කරගන්නට ලෝක බලවතුන් කටයුතු කරනවා නම් ඒක තමයි භික්ෂුන් වහන්සේලා හැටියට අපි ඉතා අගය කොට සලකන්නේ.